පේපරේ බෙදුවම කන ඇහෙන්නේ නැතුව යන එක. සානකේ මචං පොඩි සපෝට් එකක් දියන් මුකුත් බලලා නැහැ බං. ආයිති මොනා දහන්නේ උඹලා එක ගොඩ දානවා. යකෝ මට නැවිලා පේනවා මචං උඹලා ගිහිල්ලා රිසාල් සම්මලට කියද්දි මේ මිනිස්සුන්ගේ මූණ වල ඇඳලා hinaව ඇස්සල කඳුළු පිරලා බලන් ඉන්නවා. අනේ සානක පුතා නේද අපේ පුතාට උදව් කරේ කියලා. තාත් එක්ක වගේ ළඟින් ඉන්න. තාත් එක්ක වගේ. මම උත්තරේ ලියන්නේ උඹට උත්තරේ කියලා. උඹට පෙන්නන්න නැතුව මම ලියලා කොහොමද මචං අට උඹ පාරේ හම්බුණා මූණ බලන්නේ. බලන්නේ බා. මොනාවද කියන අනිවාර්යෙන් කියලා. හේයි මම තමයි අද උඹලට ඉන්නේ ශාලාධිපති. එකක්වත් පෙන්නලා හුවෙන්න එපා සස්පෙන්ඩ් කරනවා. ආයි ජීවිත කාලෙටම ඔලුව ලියන්න වෙන්නේ නැහැ. සාන අඩෝ බලපන්. කනහිනේ නැතුව. පේපරේට 500 කොළ අමුණලා යවන එක. බුදු සර් මම හරි අහිංසක කොල්ලෙක්. මගේ පපුවේ හිලක් සර්. අnder මොනකුත් දාන. අනේ සර් මට උදව් කරන්න. මමත් කොල්ලෙක් සර්ුත් කොල්ලෙක්. අම්මා මිස් කෙනෙක් නම් මේ මිස් කෙනෙක් නම් මිස්ටත් ළමයි ඇතිනේ. පොඩි සපෝට් එකක් දෙන්න. අහිංසක හීනයක් මම. පිපෙන්න වෙර දරන. මිලින වෙන්න ඉඩ දෙන්න එපා. පව් පිරෙයි. අමුණලා තියෙන රුපියල් 500 සර්ට. මටත් උදව්වක් කරන්න. වැඩේ ගොඩ. ඇඩ්මිෂන් එක වරද්දලා අරන් යන එක. ඇඩ්මිෂන් එක දෙන්න. හෙලෝ සර් මම ඇඩ්මිෂන් මාක් කරන ගමන් ඉන්නේ තාම කිසි අවුලක් නැහැ. මේ මොකක්ද යකෝ මේ? මේක ලයිට් බිලක් නේ. ඈ? ලබන පාර මොලේ වෙල් ලියපන්. යන ගමන් බිල ගියම් ඵලයන්. මේක රතු බිලක්. මෝඩයක් එක්. විභාගේ වෙලාවේ මනෝ පාරවල් වදින එක. පේපරේ අතට හම්බ වුණ ගමන් මගේ බබාට මාව මතක් වෙයි. අනිවාර්ය මතක් කරගෙන හොඳට 100ම ගන්න ලියන්න. පිස්සු කෙල්ල. කිව්වත් වගේම ඉතින් මට මතක් වුණානේ. මං ඕලෙවල් වල A9ක් ගත්තට පස්සේ අපේ සම්බන්ධයට ගෙවල් දෙකම කැමති වෙයි. ඊට පස්සේ අපි දෙන්නම කරනවා A-level වලට maths. physics වලට අනිවාර්යයෙන්ම දර්ශන කුයලසර්ගේ ක්ලාස් යන්න ඕනේ. විභාගේ කරලා කොහොම හරි දෙන්නම අනිවාර්යයෙන්ම කැම්පස් යනවා. කොහොම හරි පේරාදෙනිට වගේ ගියොත් අපි දෙන්නට තනියම ඉන්න පුළුවන් වෙයි. කාලට එහෙම තුරුල් වෙලා කවුරුවත් දන්නේ නැහැ නේ. කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් කලෙ අරගෙන ඉන්න නැතුව බඳින්න ඕනේ. බැඳලා හදනවා ළමයි දෙන්නේ. පොඩි එකයි ඊට ලොකු එකයි ඒ ඇති මහ ගොඩක් ඕනේ නෑනේ ළමයි. ඊළඟට පොඩි ගේ කෑල්ලක් අටව ගන්න ඕන. කාර් එකකුත් ගන්න ඕන. ලොකු ජොබ් එකක් කරනකොට අනිත් උන්ට තග දාගෙන ඉන්නත් පුළුවන්. 1 hour later. එයාගේ තාත්තව මගේම තාත්තා වගේ බලා ගන්න ඕන. තාත්තා රසණීපිලා හොස්පිටල් එකේ මැත්තුවත් මම තමයි ළඟ ඉන්නේ. කාලේ අවසන් පේපර් එකතු කරනවා.